Hi everyone. අද අපි බලමු මේ ලස්සන ප්‍රේස් එකක් මේ මම ගෙදර යන ගම. මම මීට කලිනුත් වීඩියෝස් වල මේක කරලා තියෙනවා. නමුත් සමහර අය මේ එදිනෙදා කතා කරද්දි මට ඇහිලා තියෙනවා ඒක හරියට යූස් කරන්න. මේ මම ගෙදර යන ගමන් කියලා කොහොමද කියන්නේ? I am on my way home. I am on my way home. මම ගෙදර යන ගමන්. I am on my way home. ඔයා ගෙදර යන ගමන්ද කියලා අහන්නේ. ඔයා ගෙදර යන ගමන්ද? Are you on your way home? Are you on your way home? ඇය ගෙදර යන ගමන්. She is on her way home. She is on her way home. මෙතනදී මේ චූටි දෙයක් තියෙනවා අපි ඒක දැනගන්න ඕනේ මේ අර pronoun එකක් එහෙම නැත්නම් noun එකක් හරි pronoun එකක් එක්ක අපි යොදා ගන්න ඕන be verb එකක්. ඒක is වෙන්න පුළුවන්, are වෙන්න පුළුවන්. අර noun එක සහ මේ pronoun එක අනුව. ඊළඟට තමයි අර on your way නැත්නම් on එකෙන් පස්සේ අපිට use කරන්න වෙන possessive form එක. එහෙම නැත්නම් දැන් I කියලා ගත්තොත් my, I my. she කියලා ගත්තොත් her, he කියලා ගත්තොත් his. we කියලා ගත්තොත් our. ඉතින් මේ වගේ අර possessive adjective එක අපිට use කරන්න ඕන මේ අර on එකෙන් පස්සේ. ඊට පස්සේ අපි way එක යොදා ගන්නවා. ඊට පස්සේ අපි යන තැන අපිට යොදා ගන්න පුළුවන් to Colombo, to Negombo ඒ වගේ යොදා ගන්න පුළුවන්. එතකොට උදාහරණයකට ගත්තොත් එහෙම මේ Adam ස්කෝලේ යන ගමන් කියලා Adam is on his way to school. Adam is on his way to school. Are you on your way to the bank? Are you on your way to the bank? අපිට ඒ වගේ අහන්නත් පුළුවන් ඔයා මේ බැංකුවට යන ගමන්ද කියලා. I hope you could learn something from this short video. Try to use on your way, on my way, on her way accordingly. See you.